ඕනෑම කෙනෙක් අපිව මුලින්ම දකිද්දි නෝට් කරන දෙයක් තමයි අපේ හමේ පාට. අපේ පෙනුම ගත්තොත් අපේ හමේ පාට කියන්නේ වැදගත්ම දෙයක්. ඒ වගේම ඔයා අඳින කලර්ස් වලට පුළුවන් ඔයාගේ ලස්සන ලුක් එකක් ගෙනත් දෙන්න වගේම ඔයා අඳින කලර්ස් වලට පුළුවන් ඒ ලස්සන ලුක් එක නැති කරන්න. ඉතින් ඔයාට ගැලපෙන කලර්ස් ටයිප් එකක් දන්නවනම් ඔයාට පුළුවන් ඒ ගැලපෙන ටයිප් එක ඒ කලර්ස් එක තෝරගන්න. ඒ වගේම ඒ සම්බන්ධව ඔයාට අයිඩියා එකක් ගන්නත් පුළුවන්. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්නේ කොහොමද ඔයාටම ගැලපෙන කලර් එකක් තෝරගන්නේ කියලා. අපි දැන් බලමු ස්කින් කලර් එක හා ස්කින් අන්ඩර්ටෝන් කියන්නේ මොකක්ද කියලා. ස්කින් කලර් එක කියන්නේ කාලෙන් කාලෙට වෙනස් වෙන්න පුළුවන් කලර් එකක්. ස්කින් අන්ඩර්ටෝන් කියන්නේ හම ඇතුළෙන්ම එන කලර් එකක්. මොකද ඒක කවදාවත් කිසිම වෙලාවක වෙනස් වෙන්නේ නැහැ. හැබැයි ස්කින් කලර් එක කාලෙන් කාලට වෙනස් වෙනවා. ඉතින් ප්‍රධාන වශයෙන් ස්කින් අන්ඩර්ටෝන් තුනක් ගැන කතා කරනවා. වෝම් අන්ඩර්ටෝන්, කූල් අන්ඩර්ටෝන් සහ නියුට්‍රල් අන්ඩර්ටෝන්. ඉතින් අපි බලමු කොහොමද හරියටම ස්කින් අන්ඩර්ටෝන් එකක් හොයාගන්නේ කියලා. මම දැන් ඔයාලට කියලා දෙනවා ස්කින් අන්ඩර්ටෝන් තුනක් කොහොමද ඔයාලට ඕන විදිහට ඒක try කරලා බලන්න කියලා. ඉතින් ඔයාලට පුළුවන් මේ ක්‍රම තුන ඔයාලා කැමති විදිහට පාවිච්චි කරන්න. හරි. දැන් ඔයාගේ අන්ඩර්ටෝන් එක හොයාගන්න තියෙන පළවෙනි ක්‍රමය තමයි the weighing test. ඒ කියන්නේ ඔයාගේ අතේ යටිපැත්ත හරවලා බලද්දී එහෙමත් නැත්නම් අතේ ඇතුල් පැත්ත හරවලා බලද්දී ඔයාගේ නහර පේන්න තියෙනවා නම් ඉතින් මේ නහර වලින් ඔයාගේ නහර කොළ පාටයි නම් ඔයාට තියෙන්නේ වෝම් අන්ඩර්ටෝන් එකක් සහ ඔයාගේ නහර නිල් පාටයි නම් එහෙමත් නැත්නම් දම් පාට හුරු නහර තියෙනවා නම් ඔයාට තියෙන්නේ කූල් අන්ඩර්ටෝන් එකක්. ඒ වගේම ඔයාට තියෙන්නේ කොළ පාට නහර හරි නිල් පාට නහර හරි කියලා අඳුරගන්න බැරි නම් ඔයාට තියෙන්නේ නියුට්‍රල් අන්ඩර්ටෝන් එකක්. හරි. දෙවෙනි ක්‍රමය තමයි ජුවලරි ටෙස්ට්. ඉතින් ඔයා ජුවලරි පාවිච්චි කරද්දී ඔයාට දැනිලා තියෙනවා නම් ඔයාට ගැලපෙන්නේ ගෝල්ඩ් ජුවලරි කියලා. ඉතින් ඔයාට තියෙන්නේ වෝම් අන්ඩර්ටෝන් එකක් සහ ඔයාට ගැලපෙන්නේ සිල්වර් ජුවලරිස් කියලා හිතෙනවා නම් ඔයාට තියෙන්නේ කූල් අන්ඩර්ටෝන් එකක්. ඒ වගේම ඔයාට ගෝල්ඩ් ජුවලරි සහ සිල්වර් ජුවලරි කියන දෙකම ගැලපෙනවා කියලා ඔයාට දැනෙනවා නම් ඔයාට තියෙන්නේ නියුට්‍රල් අන්ඩර්ටෝන් එකක්. එහෙනම් අපි බලමු තුන්වෙනි ක්‍රමය මොකක්ද කියලා. තුන්වෙනි ක්‍රමය තමයි the sun test. ඉතින් මේකෙදි වෙන්නේ ඔයා අවුවේ ගියාම නැත්නම් ඉරේලියේ ගියාම ඔයාගේ හැම දැවිල්ල දානවා නම් එහෙමත් නැත්නම් හැම පිච්චෙනවා වගේ දැනෙනවා නම් ඔයාගේ හැම රෝස පාට, ඒ කියන්නේ රෝස පාටට හැරෙනවා නම් ඔයාට තියෙන්නේ කූල් අන්ඩර්ටෝන් එකක්. ඒ වගේම ඔයා අවුවට ගියාට පස්සේ ඔයාගේ හැම කළු පාටට හැරෙනවා නම් ඔයාට තියෙන්නේ වෝම් අන්ඩර්ටෝන් එකක්. ඉතින් අපි දැන් කතා කරමු මේ එක එක ස්කින් අන්ඩර්ටෝන් වලට ගැලපෙන කලර්ස් තෝරගන්නේ කොහොමද කියලා. අපි ඉස්සෙල්ලම කතා කරමු වෝම් අන්ඩර්ටෝන් එක ගැන. ඉතින් ඔයා රතු පාටට වගේ කලර් එකකට යනවා නම් ඔයාට ඔරෙන්ජ් පැත්තට හුරු රෙඩ් කලර් එකකට යන්න. මොකද ඒ කලර් එක ගොඩක් ඔයාට මැචින් වෙනවා, ගොඩක්ම ලස්සනයි. ඒ වගේම ඔයාට මේ මෙරුන් කියන කලර් එකක් තියෙනවා නම් ඒ වගේ එකට ඔයා ඩිසයින් කරනවා නම් ඔයාට ගොඩක්ම ලස්සන වෙනවා මේ මෙරුන් කියන කලර් එකයි. ඒ වගේම වෝම් අන්ඩර්ටෝන් එකේ ඔරෙන්ජ් කියන කලර් එකත් ඔයාට ගොඩක්ම ලස්සනයි. ඒ වගේම ගොඩක්ම මැච් වෙනවා. ග්‍රීන් කලර් එකත් ඔයාට ගොඩක්ම මැච් වෙනවා. ඒ වගේම වෝම් අන්ඩර්ටෝන් එකේ ඔලිව් ග්‍රීන් එකත් ඔයාට ගොඩක්ම මැචින් වෙනවා. ඉතින් වෝම් අන්ඩර්ටෝන් එකේ ඒකට අදාළ කලර්ස් තමයි මම දැන් ඔයාලට කිව්වේ. අපි නිල් පාට කලර් එක ගැන කතා කරද්දී වෝම් ස්කින් එකක් තියෙන අයට මේ නිල් පාට කලර් එක කොහොමවත්ම ගැලපෙන්නේ නැහැ.
නිල් පාට ඒ කියන්නේ නිල් පාට කලර් එක කියන්නේ කූල් අන්ඩර්ටෝන් එකක් තියෙන අයට විතරයි ඒ නිල් පාට ගැලපෙන්නේ. ඉතින් ඔයා නිල් පාට අඳිනවා නම් ග්‍රීන් මිස්ටර් නිල් පාට අඳින්න. මොකද ඔයාට ඒ නිල් පාට තමයි ගොඩක්ම මැච් වෙන්නේ. ඒ වගේම ඔයාට ගෝල් කලර් එකක්, පින්ක් කලර් එකක් වගේ චොකලට් පාට කලර් එකක් මේ හැම කලර් එකක්ම ඔයාට මේකට මැච් වෙනවා. හරි. අපි දැන් බලමු ඔයාට ගැලපෙන නියුට්‍රල් කලර් මොනවද කියලා. ඔයාට නියුට්‍රල් කලර් එකට ගැලපෙනවා ඕෆ් වයිට් කලර් එකක් ගොඩක්ම හොඳයි. ඒ වගේම තනි සුදුවට ගැලපෙන්නේ නැහැ. මොකද ඔයාට තනි සුදු පාට නියුට්‍රල් කලර් එකට සෙට් වෙන්නේ නැහැ. ඔයාට පුළුවන් ක්‍රීම් පාටට හුරු සුදු පාටක් අඳින්න. ඒ වගේ සුදු පාටක් ඔයාට ගොඩක්ම මැච් වෙනවා. ඉතින් අන්න ඒ වගේ කලසුස් ගන්න පුළුවන් ඔයාගේ ස්ටයිල් වලට. මොකද ඔයාට අර කැමා කලර්ස් ඒවත් ගොඩක්ම මැච් වෙනවා නියුට්‍රල් ස්කින් එකකට. ඔයාට ඉතින් නියුට්‍රල් ස්කින් එකකට මේ වගේ කලර්ස් තමයි ගොඩක්ම ගැලපෙන්නේ. අපි දැන් කතා කරමු කූල් අන්ඩර්ටෝන් එකක් තියෙන කෙනෙකුට ගැලපෙන කලර්ස් මොනවද කියලා. ඔයා නිල් පාට අඳින්න කැමති කෙනෙක් නම් ඔයාට හොඳින්ම මේ නිල් පාට කලර්ස් එක ගැලපෙනවා. රෝස පාට කලර් එක ගත්තම රෝස පාට පින්ක් කලර් එක එහෙම නැත්නම් පැස්ටල් පින්ක් කියන කලර් ඔයාට ගොඩක්ම ලස්සනයි. ඒ කලර්ස් ඔයාට ගොඩක්ම මැච් වෙනවා. ඒ වගේම ඔයාට සුදු පාට සහ කළු පාට කියන්නේ ඔයාට කූල් අන්ඩර්ටෝන් කලර් එකට, ඒ කියන්නේ කූල් අන්ඩර්ටෝන් තියෙන ස්කින් එකකට ගොඩක්ම මැච් වෙන කලර්ස් තමයි මේ කලර්ස් ටික. ඔයා ඩිසයින් කරනවා නම්, ඔයා ගමනක් යනවා නම්, මොනාම හරි දෙයකට යනවා නම් ඔයාට මැචින් වෙන ඒ කියන්නේ කූල් අන්ඩර්ටෝන් ස්කින් එකක් තියෙන කෙනෙකුට ගැලපෙන කලර්ස් තමයි මම ඔයාට මේ ක්‍රමයෙන් දැන් කියලා දුන්නේ. ඉතින් ඔයාට මග අරින්න කියලා කිසිම කලර් එකක් නැහැ. මොකද ඔයාට ඔය ස්කින් අන්ඩර්ටෝන් කියන කලර් එක අනුව මේ හැම කලර් එකක්ම ඒ ස්කින් එකට අනුව ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයාගේ ස්කින් ටයිප් එකට අනුව ඕනම කලර් එකක් ඔයාට ගැලපෙනවා. මම හිතනවා කලර්ස් ගැන පොඩ්ඩිම හරි දැනුවත් වීමක් ඔයාට මේ වීඩියෝ එකෙන් ලැබෙන්න ඇති කියලා. ඉතින් මේ වගේ වීඩියෝ වලට ඔයා කැමති නම් ඔයාට පුළුවන් පහළ තියෙන subscribe button එක ක්ලික් කරලා තියාගන්න. වීඩියෝ එකක් ආපු සැනින් ඔයාට ඒ වීඩියෝ එකේ ඉන්න නම් bell notification එක ක්ලික් කරලා තියාගන්න යාළුවනේ. ඉතින් අපි ආපහු අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.